මීළඟ විනය මීළඟට කළ යුත්ත ගැන සාකච්ඡා කරන්න කලින් මේ දක්වා කළ යුතු යැයි මම පැවසූ දේවල් ගැන පුංචි විස්තරයක් කරන්නම්. එක්තරා ශිෂ්‍යයෙක් අහපු උදාහරණයක් මූලික කරගෙන. මේ ශිෂ්‍යයා පැවසූ දේ තමයි, දැන් වෙනදා ඇය විසින් බිම ඉඳගෙන අර්ධ පර්යංකෙන් බිත්තියට හේතු වෙලා, ඒ කියන්නේ කොන්ද කෙලින් තියාගෙන බිත්තියේ ආධාරයක් අරගෙන පැයක් ඉන්නවා අර්ධ පර්යංකෙන්. එතකොට මෙහෙම ඉඳලා එක දිනක් ඇවිල්ලා තියෙනවා. ඒ දිනේදී අපි හිතමුකෝ ගමනක් බිමනක් ගිහිල්ලා ඇවිල්ලා නැත්නම් වෙන කටයුත්තක් කරලා ඇවිල්ලා දැන් බිම ඉඳගෙන ඉන්නවා හේතු වෙන්නේ නැතුව. දැන් වෙනදා බිම ඉඳගෙන හිටියේ කොන්ද කෙලින් තියාගන්නේ. දැන් ඇයට පුටුවක ඉන්න ඕනේ නැහැ. ඇයට යම් හැකියාවක් තියනවලු බිම අර්ධ පරියන්කෙන් ඉඳගෙන ඉන්න. එහෙම ඉන්න ගමන් කොන්ද පොඩ්ඩක් හේතු කරගන්න ඕනිලු. ඒ කියන්නේ බිත්ති ආධාරයක් ඕනිලු. අර්ධ පරියන්කෙන් කොන්ද කෙලින් තියන් පස්සේ දවස් දෙකකට පස්සේ ගමනක් ගිහිල්ලා ඇවිල්ලා හරි ඉඳලා යම් කාරණාවක් කරලා ඉඳලා. එතකොට කකුල් දෙකට යම් අපහසුයක් ඇවිල්ලා තියෙනවා. විනාඩි 30ක් 40ක් යද්දි අපි හිතමු විනාඩි 20ක් යද්දි කකුල් දෙක රිදෙන ගතියක්, දනිස් නමන්න බැරි, කකුල් අමාරු, මෙන්න මේ වගේ අමාරු ගතියක් ඇවිල්ලා තියෙනවා. දැන් වෙනදා කොන්ද හේතු වෙලා ඉන්නකොට එහෙම වෙන්නේ නැහැ. දැන් මේ වේදනාව දරා ගන්න අමාරුයිනේ. මේක ගොඩාක් රිදෙනවනේ. දැන් දරාගෙන ඉන්න පොඩ්ඩක් හරි අපිට වේදනාව එනවා. පොඩ්ඩක් මధుරයක් කන්න පුළුවන්, ටිකක් කකුල් රිදෙන්න පුළුවන්. නමුත් මේක දරා ගන්න අමාරු එකක්නේ. එතකොට ඇය අහන ප්‍රශ්නේ තමයි, දැන් මම කොහොමද කළ යුත්තේ? දැන් ආකාර කීපයක් තියෙනවනේ. මට ඉන්නම් බැයි නම් මට පුළුවන් පුටුවක් අරගෙන නැත්නම් ඇඳ උඩ හරි යටිපතුල් දෙක බිම තියාගෙන වම් අත උඩින් දකුණු අත තියලා ඒ පද්ධතිය උකුලෙන් තියාගෙන බෙල්ල කෙලින් තියාගෙන S2 පියාගෙන මේ ඉරියව්ව තුල ඉන්න පුළුවන්. පැය තමන්ට කැමති නම් පැය දෙකක් ඉන්න පුළුවන්. දැන් මම මේ කියලා දෙන්න යන ඉතාමත් වටින સિદ્ધාන්තයක්. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ඉරියව්වක් ගැනද කියන්නේ කියලා. මේ දේශනාව අවසානට අවබෝධයක් කරා යන්නේ. දැන් මුලින්ම මේ දේශනාව සවන් දුන්න කෙනෙක් තීරණය කරා නම් දැන් මේ කියන්න යන්නේ ඉරියව්වක් ගැන කියලා. ඒ තරම් ප්‍රාථමික මට්ටමට අපි වැටෙන්න හොඳ නැහැ. එහෙනම් තමන් ඉන්නේ ගොඩාක් පල්ලෙහා. තමන්ට කවදාවත් සිතක් සාන්තිය කරගන්න අමාරුයි. හොඳයි, ආයෙ පාරක් අපි මාතෘකාවට එමු. දැන් අහන්නේ මම කොහොමද ඉන්න ඕනේ මේ පැය? දැන් ලොකු ගැටලුවක්. දැන් වෙනදා අර්ධ පරියන්කෙන් කොන්ද කෙලින් තියාගෙන හේතු වෙලා. හැබැයි හේතු වෙන්න ඕන ටිකක් බිත්ති ආධාරකයක් අරන් ඉඳි පැයක් ඉන්න පුළුවන්. එහෙම නැති වුනහම කකුල් දෙක රිදෙන්න ගන්නවා. නමන්න බෑ. දැන් ක්‍රම කීපයක් තියෙනවනේ. දැන් ඔය වේදනාව ආපු එකත් එක්ක ඔය වේදනාව ආපු හින්දා ඇයට ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා, මම කොහොමද ඉන්න ඕනේ? දැන් වේදනාව ටිකක් දරා ගන්නත් බෑනේ. මම පුටුවක ඉඳගෙන යටිපතුල් දෙක බිම තියාගෙන ඒ ඉරියව්වෙන් ඉන්නද? දැන් එතනත් තව අමාරු වුණාම පුටුවේ ඉඳගෙන බිත්තියක් ගාවින් තියාගෙන ඒකට හේතු වෙලා යටිපතුල් දෙක තියන් ඉන්න පුළුවන්. ඒකත් අමාරු නම් දැන් ඔකේ සමහරවිට පුටුවේ උස් බව, ඇඳේ උස බව එහෙම තියෙනවනේ. ඇඳ පොඩ්ඩක් පාතයි වගේ නම් අමාරුයි වගේ නවනම් කොට්ටයක් දෙකක් තියාගන්න පුළුවන්. ඒ තියාගන්න කොට්ටෙත් අනිත් කට්ටියට බාධාවක් වෙනවද කියලා හිතන්න. යමෙක් කොළුව තියෙන කොට්ටෙන් ඔබ පිටිපස්ස තියාගත්තොත් එයාට ගැටීමක් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා අන්න ඒවා ගැනත් හිතන්න ඕනේ. කොහොම හරි දැන් පුටුවක උනත් ප්ලාස්ටික් වගේ පුටුවක් නිකන් අර ගලක් වගේනේ, රිදෙන්න එහෙම පුළුවන්. එතකොට යම් දෙයක් පහසුවට තියාගත්තා කියලා ඒක බාධාවක් වෙන්නේ නැහැ. ෆෝන් එක දිහා බලාගෙන හරි මේ හැරි දුව ඉන්නට වඩා ස්පොන්ජ් එකක් හරි තියාගෙන ඉඳන් ඉන්න කටිනවා. තේරෙනවද? දැන් ඔක ඇතුලේ ඔය කතාව ඇතුලේ තියෙනවා අවබෝධය. මම මේ කියන්නේ ඒක. එතකොට ඇය මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
මම මේ කොහොම ඉන්නද කියලා මට තේරෙන්නේ. මම මොකද්ද තෝරාගත යුත්තේ කියලා. දැන් එතකොට මම ඈගෙන් අහපු දේ තමයි මේ පැය ඔබ වෙන් කරන්නේ ඇයි? මේ ප්‍රශ්නේ මගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න ඕනේ. මගෙන් ප්‍රශ්න ඇසිය යුතුයි. තේරුණාද? මම මේ කියන්නේ උත්තරේ මම මේ දෙන්නේ උත්තරේමයි. මම කවදාවත් ඔබලට කියන්නේ මගෙන් ඇති වෙනකම් ප්‍රශ්න අහන්න. මගෙන් ඇති වෙනකම් ප්‍රශ්න අහන්න. මේ කියන්නේ ප්‍රශ්න අහන්න එපා කියලා එහෙම නෙවෙයි. මම කියන්නේ ඔබ නොඇසිය යුතු ප්‍රශ්නයක් මේක. ඒ කියන්නේ ඔබට උත්තරයක් ලැබිලා නම් ඔබ නොඇසිය යුතු ප්‍රශ්නයක්. ඔබ මේක අහනවා කියලා කියන්නෙම ඔබට මා ලබා දුන්න අවබෝධය ලැබිලා නැහැ. තේරුණා? එතකොට ඇය කිව්වා ලොකු සාන්තියක් ලැබුණා, සිතක් ලැබුණා, තමන්ගේ ජීවිතේ යම් උසස් වීමක් වුණා කියලා කිව්වා. හැබැයි මේ අවබෝධයත් ලැබුණා නම් කොතරම් උසස් වෙයිද? තේරුණා? ඒ වගේම මම දන්න කාරණාවක් ඇය මේ වැඩපිළිවෙල ගැනත් ගොඩාක් හොයලා බලන කෙනෙක්. ඇයට පුළුවන් විදියට මේ වැඩපිළිවෙලට උදව්වක් පවා කරනවා. එතනින්ම තේරුම් ගන්න පුළුවන් මේ වැඩපිළිවෙලෙන් ඇයට යම් සෙතක් එනවා කියන එක. නමුත් ඒ සෙත කොච්චර උසස් වෙයිද මේ අවබෝධය ලබාගෙන ගමන ඉස්සරහට යනවනම්? තේරුණා? දැන් මේ ඇය අහපු ප්‍රශ්නෙන් ඔබලාටත් සෙතක් කරන්න තමයි අපි මේක ගෲප් එකට දාලා ඔබලාටත් කියලා දෙන්නේ. දැන් ඇය අහපු ප්‍රශ්නෙට උත්තරේ ඇය නොදන්නවා නම් ඇයට උත්තරයක් හොයාගන්න අපහසු වුණා නම් ඇයට අවබෝධයේ ලැබීමේ යම් ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. දැන් ඇය අහපු ප්‍රශ්නේ ඔබත් හොඳට ශ්‍රවණය කරානේ. දැන් ඔබ ඒකට උත්තරයක් දෙන්න බෑ. ඔබට ඒකට උත්තරයක් දෙන්න බැයි නම් ඔබටත් මේ අවබෝධය ලැබිලා නැහැ. එතකොට ඇය කියපු දේ තමයි සමාධිමත් වීම පිණිස, නිරෝගිමත් වීම පිණිස. හරි. එතකොට තවදුරටත් විස්තර කරන්න කියනකොට තවදුරටත් විස්තරාත්මකව මේක කරන්න කිව්වට සමාධිය කියන එක අපිට අර්ථ දක්වන්න අමාරුනේ කොහරම. සමාධිය කියන එක ඒක අපිට වැඩි අර්ථ දක්ව ගන්න අමාරුයිනේ. නිරෝගිමත් බව කියන එක ගොඩාක් අර්ථ දක්ව ගන්න අමාරුනේ. නමුත් මම කිව්වා මෙතනදී මේක අපි සිද්ධ කරන්නේ මේ අභ්‍යාසය අපි දිනකට පැයක් වෙන් කරගෙන මේ සිද්ධ කරන්නේ කුමක් සඳහාද කුමක් අරබයාද කියලා. නිරෝගිකම කියන්නේ, සමාධිය කියන්නේ, ඥානය කියන්නේ එයින් ලැබෙන ඵලයන් තමයි. මෙහි අරමුණ කුමක්ද, මෙතනින් මොනවාද වෙන්නේ කියලා අපේ මතකයේ නිතර තියෙන්න ඕන දෙයක් තියෙනවා. අන්න ඒ තුල තමයි ඔබට සතුටින් මේක ඉන්න පුළුවන් වෙන්නේ. වෙනදා නොලැබුණ මොනවාද ලැබෙන්නේ? මොකද්ද මෙතනින් සිදුවන්නේ? මේ පැයේ ඵලදායිතාව කුමක්ද? ඒක දන්නවා නම් ඔය ඉරියව්ව ගැන ප්‍රශ්නේ අහන්නේ. ඒ හින්දා දැන් ඒකට උත්තරයක් දෙන්න යන්නේ පළවෙනි නීතිය. දෙවෙනි නීතිය ඔබලාට මතක ඇති. පළවෙනි නීතිය තමයි දිනකට මා පැයක් වෙන් කිරීමම වටිනවා. මතකනේ? දිනකට මා පැයක් වෙන් කිරීමම වටිනවා. මොන ඉරියව්වෙන් ඉඳියත්, නිදාගෙන ඉඳියත්, ඇඹරි ඉඳියත්. නිදාගෙන ඉන්න එක යහපත් නෑ. නිින්ද යනවනේ. සමාව දෙන්න ඕනේ. නිදාගෙන ඉරියව්වෙන් ඉඳියත් S2 අරගෙන ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට හාන්සි වුණාම නිින්ද යන හින්දා ඒක හරියන්නේ නෑ. අර ඉඳගෙන ඔළුව කහමින් හිටියක් කමක් නැහැ කියමුකෝ. ඔළුව කහමින් ඉඳියක් කමක් නැහැ කියමු. පැයක් වෙන් කිරීමම වටින්නේ නැද්ද? දැන් ඕකට උත්තරේ තියෙනවා. ඔන්න ඒ ඇයි මං එහෙම කියන්නේ? තනි ඉරියව්වෙන් නොඉඳියත් පැයක් වෙන් කිරීමම වටිනවා නම් මේ පැයෙන් වටිනාකමක් තියෙන්න ඕනේ අනිත් දවස්වලට සාපේක්ෂව. අන්න ඒකට උත්තරේ Taman දැනගැනීම තුළ තමයි Tamanට ඉස්සරහට යන සතුටක්, තෘප්තියක් ලැබෙන්නේ. ඒ කියන්නේ මේ පැය තුලින් මට අනාගතයේදී මම නිරෝගිමත් වීම පිණිසත්, සමාධිමත් වීම පිණිසත්, මේ හැමදේම ලැබීම පිණිසත් යමක් සිද්ධ වෙන්න ඕනිනේ. අන්නේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා යහන්නේ. ඒ කියන්නේ මේ දේ කිරීම තුළ මම ජීවිතේ යමක් ලබනවා නම් ඒ ලබන දේ සමාධියත්, නිරෝගීකමත් සහ මේ ඉන්න පැයත් අතර අන්තර් සම්බන්ධතාවය කුමක්ද?
අන්න ඒක දැන ගැනීම තුළ තමයි Tamanට සතුටින් මේක ඉන්න හම්බෙන්නේ. නැත්තම් කාලයක් යද්දි හිතෙනවා මෙන්න මෙහෙම. මම මේ මොකද්ද කරන්නේ? මේවා කරලා හරියනවද? මේකෙන් මට ලැබෙන ඵලය කිමෙද්ද? ඒ හින්දා හොඳට අහගන්න ආයෙ පාරක් මතක් කරන්නම්. දැන් මේ දේශනාවෙන් පස්සේ විශාල අවබෝධයක් දෙන්න දේශනාවකට යන්නේ. දෙවෙනි විනය කාරණා ගැන නීතීන් ගැන කියන්නේ. ඊට පෙර මම ඔබලාට යම් අවබෝධයක් දෙන්න හිතුණා මේ උතුජ රූපය, කම්මජ රූපය, ආහාරජ රූපය, චිත්තජ රූපය, න්‍යාම ධර්ම පහ සහ ලෝකේ ටිකක් උදාහරණ කීපයක් මම මේ දවස් දෙකේ ලියාගත්තා. අන්නේ උදාහරණ කීපය අරගෙන සම්පූර්ණ අවබෝධාත්මක දේශනා මාලාවක් එකවර දෙනවා. ඒක ශ්‍රවණය කරන්නත් දින 4ක් 5ක් දෙන්නම්. දින 3ක් 4ක් 5ක් දෙන්නම්. ඔබලාට පුළුවන් ඒ දින 3 4 5 අරගෙන හිමීට කලබල වෙන්නේ නැතුව ශ්‍රවණය කරන්න. නැවත නැවත ශ්‍රවණය කරන්න. ඒ තුල මම මේ කියපු කාරණාව දැන් මම මේ කියන්න යන කාරණාව තව තවත් අවබෝධ වී තව තව ඉදිරියට යන්න ඔබට ඥාණය වැඩි වෙයි, ප්‍රඥාව වැඩි වෙයි, වීරිය වැඩි වෙයි. දැන් ඇයි අපි මේ පැය වෙන් කරන්නේ? මේ පැය වෙන් කරන්නේ මං ඇයි? මේ පැය මං වෙන් කරන්නේ ඇයි? මේක හොඳට ප්‍රශ්න කළ යුතුයි. මේ පැය වෙන් කරනකොටම ඇයි මම මේක වෙන් කරන්නේ කියන තැන ආය පාරක් ඔබට අර කලින් ජීවිතවල අහපු දේශනාවල දවසට පැයක් වෙන් කරන්න, පැය භාගයක් අනිවාර්යෙන් භාවනා කරන්න. මෙන්න මේ වගේ දේවල් ඇහිලා තියෙනවනේ. එතකොට ඔබ එකවර මේ පැයට ගිහිල්ලා ඉවරලා ඔබ සමාධි භාවනාව වඩන්න හදනවා. කුමක්ද? ඉඳ ගන්නවා එක්ක ආනාපාන සති භාවනාව, බුද්ධානුසතිය, මෛත්‍රී භාවනාව, කසින භාවනාව, නැත්නම් විපස්සනා වේවා මේ මොකක් හරි වඩන්න හදලා විවිධාකාර නානාකාර භාවනා තියෙනවා. සමහර අය කියන සද්ද ටිකට අහුම්කම් දෙන්න. ඇඟට දැනෙන වේදනාවන්ට අවධානය යොමු කරන්න. මෙන්න මේ වගේ මේ මොහොතේ ඔය ඇහෙන දේවල් එක්ක, පේන දේවල් එක්ක සිහියෙන් ඉන්න. මෙන්න මේ වගේ කියනවනේ. එතකොට කාලයක් ඔබ එහෙම කරනවා. අද පැය භාගයක් වෙන් කරා, හෙටත් පැය භාගයක් වෙන් කරා. දැන් අනික් කාරණාව තමයි මේ පැය භාගය වෙන් කරාට ඔබට දැනෙනවා දැන් මම දැන් වේදනාවට හිත තිබ්බත් දැන් ගෙදර ප්‍රශ්න මතක් වෙනවා, බිරිඳගේ ජීවිතය ගැන මතක් වෙනවා, මගේ දරුවන්ගේ නැත්තම් පොඩි දරුවෙක් නම් ඉස්කෝලේ පාඩම් ගැන ඉස්සරහට මොකද කරන්නේ, යාළුවා ගැන, පෙන්වතා පෙන්වතිය, බිරිඳ, වත්ත, ගෙදර මේ වගේ ජීවිතේ ඉස්සරහට යන්න තියෙන දේවල් ඉලක්ක මේ වගේ නැත්තම් මේ භාවනාව කරලා මම මොකද්ද ලබන්නේ යන්නේ? මේ භාවනාව කළා මම මේ වගේ දේවල් කරනවා. මේ මොනාරි හිත හිතින්දලා අනේ මම භාවනාව කරේ නෑනේ. දැන් නම් ඇති වගේ දැන් රෑ වෙලා තින්නේ හැව බත් ටිකක් කන්න යනකෝ ඈනුමක් කරලා නැත්තම් කකුල් රිදෙනවා. කකුල් රිදෙන්න ගන්නවනේ කොහොමද? මගේ ධර්මතාව විසරට කියලා දෙන්න. කකුල් රිදෙන්න ගන්නවා කොහොමද ඒ වෙලාවට? දැන් අමාරුයි. දැන් නැගිටලා යනවා. දැන් හිතනවා මේ දේශකයා කියන වැඩේ ඒ තරම් කරන එක ලේසි නෑ. මේ භාවනාව කියන එක මම එපා වෙන එකක්. මේක හරියන්නේ නෑ කියලා කාලයක් මාසයක් දෙකක් තුනක් හතරක් පහක් අවුරුද්දක් අත්හැරලා දාලා තිනවා. අත්හැරපු සමහර උදවිය අත්හැරලම දානවා. ආයේ භාවනාව කියන එක ගැන හිතන්නේවත් නැහැ. භාවනාව කියද්දිම අයියෝ ඌව කරන්න බෑ අපිට. මේ ජීවිතේ ප්‍රශ්නත් එක්ක කොහොමද අපි ඌව කරන්නේ? ඒකයි මං කිව්වේ ඔබට භාවනා කරන්න බෑ. තේරුණා? දැන් මෙහෙම කිව්වහම ආය වර්ධවට අහගන්න පුළුවන්. ඔය කියන්නේ භාවනා කරන්න එපාද කියලා. නෑ. භාවනාව කියන එක දැනගෙනයි භාවනා කළ යුත්තේ. නැත්තම් භාවනාව ගැන වෛරයක් හිතෙනවා, ගැටීමක් ඇති වෙනවා. අයියෝ ඌව අපිට කරන්න බෑ. නැත්තම් සැකයක් ඇති වෙනවා. එක්ක ගැටීමක් කියන්නේ සැකය වෙන්න පුළුවන්. සමහර කට්ටිය කරනවා. නෑ නෑ ඔය කළ යුතුයි. ඔය කරලා අත්දැකීම් ගත යුතුයි කියලා. ඔය කරන්න බෑ කියන්න බෑ. ඔය අනිවාර්යෙන් කරන්න ඕනේ. ඔය කවුද ඔය කරන්න එපා කියන්නේ. කියලා කරන්න ගියාට කරගන්න බෑ. ඒ සැකෙන් එයා ඉන්නේ. සැකයක්, බියක්, ගැටීමක් නැතුව ඥානවන්තව යමෙක් ඉඳගෙන ඉන්නවා නම් අන්න එතන පොඩ්ඩක් හරි භාවනාවේ වැඩෙනවා. තේරුණා? මම ඒකයි කිව්වේ අවබෝධය නැතුව මේක කරන්න බෑ.
එතකොට මේ පැය අපි ඉඳ ගැනීම තුළ මට මොනවද ලැබෙන්නේ කියලා ඉස්සෙල්ලම හරියට අවබෝධ කරගත්තොත් තමයි මේ මිනිස්යාට මේ කරන්න හිතෙන්නේ. දැන් මම කිව්වනේ අර මොකක් හරි සමාධි භාවනාවක් දීලා ভাইබ්‍රේෂන් එක වැඩි වෙනවලු, විශ්ව ශක්තිය වැඩි වෙනවලු, ඇඟේ ලේ දුවන්න ගන්නවලු, ප්‍රාණ ශක්තිය වැඩි වෙනවලු, මේ වගේ කතා කියලා හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔය කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කොහේ හරි ඔය ভাইබ්‍රේෂන්, කම්පන, විශ්ව ශක්තිය අනම්මන ඔය කතා කියලා තියෙනවා. හොඳට බලන්න. උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොහොමද කියලා. ඔබලා බලන්න එදා ඉඳලම මං කවදාවත් ভাইබ්‍රේෂන්, කම්පන, යටිසිත් උඩුසිත් කම්පන, කිරණ කතා කිව්වේ නැහැ. ඒ මගේ සංසාරේ ඉඳලම මට පුරුද්ද තියෙනවා. තේරුණාද? මගේ සංසාරේ ඉඳලම ඔය ඇහෙන දේවල් අනිත් පැත්තට නොකියන ගතිය තියෙනවා. මම හැමදාම දෙයක් වචනයක් ගත්තනම් ගත්තේ මහා සංඝරත්නයෙන්. එහෙම නැත්නම් ඔය ධර්මයේ සම්බන්ධ ගොඩාක් කතා බහ කරන මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ ඔය කියවගෙන යන නිකන් ඔහේ මරාගම කොටාගම මෙහෙමයි අපි යක්කපුත්තු කියාගෙන එහෙම පිරිසක් නෙවෙයි. නැත්තම් අර වතුර වීදුරු තියාගෙන එහෙම පිරිසකුත් නෙවෙයි. මහා සංඝරත්නය වගේ උදවිය, මහා සංඝරත්නට ගොඩක් ගරු කරන උදවිය. අන්නගේ ගොඩාක් සංවර මිනිස්සුන්ගෙන් තමයි මම ගොඩාක් වෙලාවට දේශන අහන්න පෙළඹෙන්නේ. කොච්චර ප්‍රසිද්ධ වුණත්, කොච්චර මොන විදියට ඉඳියත් දේශනාවක් අහන්න හිතෙන්නේ. ඒක සංසාරයෙන් එන ගතියක් කියලා මම හිතනවා. අපිට යම් දේශනාවක් අහන්න හිතෙන්න බෑ. මේ පුද්ගලයාගේ දේශනාව මම අහනවා. ඒ පුද්ගලයා කතා කරන වචනවල යම් ජීවිතයේ අත්දැකීම් තුලින් පරීක්ෂණාත්මක දකින්න පුළුවන් ගතියක් තියෙනවා. බුදුදහම එහෙමයි. මුනිවරුන්ගේ දේශනා එහෙමයි. ඒ මහා උත්තමයන්ගේ දේශනා තමයි වටින්නේ. කන විදිය, ඇඟිලි චලනය, බෙලි හැරවීම, කරන්න ඕනි දේ මනාව පැහැදිලිව තියෙනවා. තේරුණාද? අන්න ඒව තුලින් තමයි අපි හොයන්න ඕනේ මේක. අන්න ඒව තුලින් ගත්තොත් තමයි මේ පැයේ අපි මොකද්ද කරන්න ඕනේ. එතකොට අර උදවියට මොකද්ද උනේ? ভাইබ්‍රේෂන් එක වැඩි කරගන්න, කම්පනය වැඩි කරගන්න, සිතේ සුවයක් හොයාගන්න. දැන් අර ගහක් යටට එහෙම ගියාට පස්සේ ඊටාම සිතේ සුවයක් එනවා. දැන් බලන්න ගොඩාක් දෙනෙක් මුදල් වීදම් කරගෙන යෝග මධ්‍යස්ථාන වලට ගිහිල්ලා සිතේ සුවයක් කරගෙන ආයෙ කාර් එකේ හරි බයික් එකේ හරි පැය දෙකක් යනකොට ආයෙ දාඩි දාලා එපා වෙලා. කුමක්ද මේ පැය කරන්නේ? සිතේ සුවයක් ලැබෙනවා. තව කට්ටියක් මේ උතුජ කම්මජ ආහාරජ රූපයේ සමතුලිතතාවය බිඳලා ව්‍යායාම කළා ඇට ඇද ගන්නවා. හැම ඇද ගන්නවා. හැම ඇදගෙන කතිර හැඩයට කකුල් නමාගෙන මම භාවනාවෙන් ඉහළට ගියා, මම ආධ්‍යාත්මික පැත්තෙන් ඉහළට ගියා කියලා හැම ඇදගෙන ලෙඩෙක් වෙලා අමුතුම ආස්වාදයක් ලබනවා. ඔබලා මේ හොඳට හිතලා බලන්න. මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. මේ ව්‍යායාම කරලා කතිර හැඩයට කකුල් නමා ගන්න මිනිස්සු කොතරම් සමාව දෙන්න ඕනේ. මම මේ වත්තක වැඩ කරලා ඇවිල්ලා දේශනාව කරන ගමන් දාඩිය බින්දු කීපයක් ෆෝන් එකට වටුණා. ඒ හින්දා දේශනාව නැවතුණා. කොතරම් අර්ථහීන ක්‍රියාවක්ද කරන්නේ? කොතරම් ඵලරහිත ක්‍රියාවක්ද කරන්න කියන කාරණාව. එතකොට ඔබලට තේරෙන්න ගනි ව්‍යායාම ගොඩාක් කරන්න ඕනේ කකුල් නමන. ඒ කියන්නේ ව්‍යායාමයක් තියෙන්න පුළුවන්. නමුත් අර බඩ ගාගෙන පිටිපස්ස උඩට අනම්මනම් කරගෙන අමුතු නිකන් සත්තු වගේ කකුල් ඈත් කර එහෙම අවශ්‍ය නැහැ. එහෙම කරන්න ගියාට කමන්නේ සටන් කලාවක් හදාරන්න වගේ. එහෙම ගියාට කමන්නේ නැහැ. නමුත් එතන ආධ්‍යාත්මය නැහැ. එතන සමාධිය නැහැ. එතන නිරෝගීකම නැහැ. දැන් කෙනෙක් ඔය මොනාහරි පුංචි රෝගයක් තිබිලා යෝග ව්‍යායාම කරාට පස්සේ මගේ දිය වැඩියාව හොඳ වුණා, මගේ මේ කොන්දේ අමාරුව හොඳ වුණා කියේ. නිරෝගීකම කියන්නේ නම් කුමක්ද? දිය වැඩියාව හොඳ කර ගැනීම, කොන්දේ අමාරුව හොඳ කර ගැනීම, මහත බස්ස ගැනීම. ඕකද නිරෝගීකම. නිරෝගීකම කියන්නේ මහා ශ්‍රේෂ්ඨ උදයක්. මතක තියාගන්න. පොඩ්ඩක් කොන්දේ අමාරුවක් හොඳ වෙන්න පුළුවන්. අහට මෙහෙට පොඩ්ඩක් අර දැන් අනික යෝග ව්‍යායාම කරන්න යන කාලෙට එයාලාට කියනවනේ මේ මස් මාංශ කන්න එපා. මේ වගේ දේවල් කන්න එපා. මෙන්න මෙහෙම කටයුතු කරන්න. දැන් ඔය මිනිස්සයා වෙනදා නම්මන මොනාරි කර ඉඳියා නම් ටීවී බල ඉඳියා නම් දැන් අර ව්‍යායාම කරන්න ගන්නවා. ඒක කැවෙන්නේ නැහැ. දැන් මේ වගේ අර ගොඩාක් දේවල් නවතිනවා කොහොමද? එහෙනම් පොඩ්ඩක් ඔය කොන්දේ අමාරුවක් හොඳ වෙන්න පුළුවන්, මොනාරි හොඳ වෙන්න පුළුවන්. නමුත් අර අපි බලාපොරොත්තු වෙන මහා ආධ්‍යාත්මය, අර ඉහළට යාම, මහා සමාධිය, ඒ නිරෝගීකම යාට සාක්ෂාත් කරන්න බෑ. අවබෝධය වැදගත් වෙන්නේ. අවබෝධය තිබ්බොත් නේද ඉහළට යන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අවබෝධය වැදගත්. මම මේ හැමදේම කියන්නේ ඇයි?
දැන් මේවා කියද්දි මට ගැටීමක් එන්නේ නැද්ද? මටත් ගැටීමක් එනවා. නමුත් මේ දේවල් කිය යුතු වන්නේ මේ වට පිටාවෙම මේ වගේ මිනිස්සුන් ගැවසෙන හින්දා ඔබ ඕනම අවස්ථාවක ඔවුන්ගේ මායාවන් හින්දා ඔබේ මනස වෙනස් වෙන්න පුළුවන් හින්දා මම මේ සෑම තැනම ස්පර්ශ කරලා තියෙනවා. යම් මට්ටමකට හරි. ඒ හින්දා කිසිම කෙනෙක්ට මම පුදුම වෙන්නේ නැත්තේ. තේරුණාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආවට පස්සේ උන්වහන්සේගේ දේශන ඇහුවට පස්සේ අපිට ඒ කවුරු මොන දේ කිව්වත් අපිට තේරෙනවා මේ මිනිස්සයා කතා බහ කරන විලාසයත් එක්ක හැසිරෙන විලාසයත් එක්ක මෙයා මේ කියන්නේ අසම්භව්‍ය දෙයක්. කවදාවත් නොවන දෙයක් කියලා තේරෙනවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේගේ පාමුලේ ඉන්න මිනිස්සු මහා සංඝරත්නයේ පාමුලේ ඉන්න මිනිස්සුන්ව කවදාවත් රවට්ටන්න බෑ. තේරුණාද? සමල්ලාවට යාළුවව හිතලා කියනේව නෙවෙයි. සමහරට මගේ අතනුත් වරදින් වෙන්න පුළුවන්. නමුත් පුළුවන් තරම් ඔබලා මේ වහල ඉවරලා තමන්ගේ ස්වයංඥාණයෙන් අධ්‍යයනය කරන්න. අත්දැකීම් තුලින් ගමන යන්න ඕනේ. මොකද අවසාන ලබන්න හිතන දේත් අත්දැකීමක් වෙන්න ඕනේ. අපි මේ යන්දය ලබන්න හිතනවා නම් ඒක විඳින්න බෑ අපි. ඒක අත්දැකීමක් කරගන්න බෑ. එහෙනම් අපි අත්දැකීම් එක්ක තමයි ගමන මාර්ගය තියෙන්න ඕනේ. විඳිමින් යන මාර්ගයක් තියෙන්න ඕනේ. අපි හිතින් කඩේට ගියා කියලා පාරේ ගස්කොළන් මතක් කර කර කටින් ගියා කියලා කයිවාරු ගහගෙන ඔන්න දැන් මම යනවා ඔන්න අඹ ගහ ගාව ඉන්නේ දැන් ඔන්න වෙල ගාවට ආව ඔන්න ඒත් කඩේට අපි ගිහිල්ලා නැහැ. අපි ගෙදරින් එළියට ඇවිල්ලා මාර්ගේ පය තියාගෙන යන්න ඕනේ. මේ මාර්ගයේ පය තියෙන වාරයක් පාසා මාර්ගයේ දැනින්නේ ගස්කොළන් ඇස් දෙකෙන් දකින්නේ. මේ ඇඟ මේ පාර මැදින් ගමන් කරන බව පේන්නේ අවබෝධයෙන් යන මනුෂ්‍යයාට. තේරුණාද? අවබෝධය නැති මනුෂ්‍යයාට ගොඩාක් ලොකු දේවල් කතා බහ කරන්න අවසරය තියෙනවා. තේරුණාද? අවසරය තියෙනවා. ඒ හින්දම තමයි අපිට බොහෝ දුරට මේ ගෲප් එක ඇතුලේ මාර්ගඵල ගැන ධානය ගැන කතා කරන්න අවසරයක් නැත්තේ. මොකද අපි තවමත් ඉන්න තැන තේරුම් අරගෙන අත්දැකීම් තුල ඉන්න හින්දා තමයි අත්දැකීම් එක්ක ගමනක් යන්න හදන හින්දා තමයි අපි තවමත් මෙතනින් අපි මේ පුළුවන් තරම් ඉස්සරහට යන්න හදන්නේ. අපි ඉන්න තැනින් අත්දැකීම් එක්කම. හැබැයි අපි යන් තැනකට ගියොත් තව වසර 2ක් 3ක් 4ක් හරි ගිහිල්ලා ඒ තැන ගොඩාක් වටිනවා. ඇයි ඒක වචනයක් නෙවෙයි, ඒක හීනයක් නෙවෙයි. ඒක සාක්ෂාත් කරපු දෙයක්. ඒක අත්දැකීමක්. හොඳයි. එහෙනම් මතක තියාගන්න. මේ පැයේ තුලින් අපිට ලැබෙන්නේ කුමක්ද? අපි ලබන දෙයක් තියෙනවා. නිරෝගීකම වේවා, සමාධිය වේවා, සුගතිගාමීත්වය වේවා, මෙලොව සතුට වේවා, බ්‍රහ්ම ලෝක වේවා, මාර්ගඵල වේවා. ඒ ලබන දෙයට මේ පැය උපකාර වෙන්නේ කොහොමද? මේ පැය තුලින් ඒ දේ සාක්ෂාත් කරගන්න මාර්ගයක් පෑදෙන්නේ කොහොමද කියලා අන්තර් සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඒ අන්තර් සම්බන්ධතාවයට වෙනම අවබෝධයක් තමයි අපි දෙමින් යනවා. නමුත් පුංචි හිත සනස ගන්න සරලව තව කෙටියෙන් කියන්න පුළුවන් විදියකුත් තියෙනවා. දැනට ඒක කියමින් යන්නේ. එතකොට දෙවෙනි විනය නීති ටික දෙන්න කලින් මම අවබෝධය දෙනවා. මම කලින් දීලා තියෙනවා. නැවත දෙනවා. ඊට වඩා හොඳට නැවත දෙනවා. න්‍යාම ධර්ම ගැනත් ඒ වගේම මේ උතුජ කම්මජ ආහාර චිත්තජ රූප ගැනත් සිතේ තව ගුණාංග කීපයක් ගැනත්. එතකොට ඔබලාට මේ අවබෝධය තව උසස් විදියට ලැබෙනවා. හොඳයි. මම ඔබලාට කිව්වා පළවෙනි නීතිය විදියට මොකටද මේ පැය වෙන් කරන්නේ? පළවෙනි නීතිය කිව්වේ ඔබ මේ පැය වෙන් කිරීමම වටිනවා. මේ පැය රැයට නිදා ගන්න යද්දී නෙවෙයි. උදේ පාන්දර ඇහැරුණාම කොහොමත් ඇඳේ ඉන්න වෙලාවේ නෙවෙයි. මේ පැය වෙන් කිරීම වටින්නේ කුමන වෙලාවෙද? වෙනදා අපි ඔහේ කයිවාරුවක ගා හිටියනම් ටීවී ටෙලි නාට්‍ය බලුවනම් ඔය නිකන් ඉඳගෙන කෑම එකක් කන්න හිතන මොනා හරි කරමින් ඉන්නවනේ. මොකක් හරි ඔය වත්තට යනවා මොනා හරි කරමින් ඉන්නවනේ. අන්න ඒ වෙලාවේදී අපි මොන හරි අනවශ්‍ය දේවල් කරන වෙලාවක්. ඒ කියන්නේ බිරිඳට දර ටිකක් පල්ලා දීම, නැත්තම් එයාට එළවලු ටිකක් කපලා දීම, පළතුරු ටිකක් කපලා දීම, නැත්තම් ගෙදර අතු ගෑම, මිදුල අතු ගෑම, ඒ වගේ අවශ්‍යතා නෙවෙයි. ඒ අවශ්‍ය වැඩනේ. අර අපි මොනා හරි අනවශ්‍ය දෙයක් කරන වෙලාවක් තියෙනවනේ. අපිට මේ පැය හදාගන්න පුළුවන් නම් දවසට ගොඩක් වටිනවා. Taman දන්නවනේ. දැන් මට මේ වෙලාවේ නිදහස්. මම මෙලයි ෆෝන් එක කරගෙන වීඩියෝ ටිකක් බලමින් ඉන්නේ. දැන් තමයි හොරාව.
දැන් තමයි යාමේ. තේරෙනවද? අන්න ඒ වගේ අනවශ්‍ය වැඩ කරන වෙලාවක තමයි පැය වෙන් කරන්න ඕනේ. එහෙනම් පළවෙනි තෘප්තිය මා මේ පැය වෙන් කිරීමම වටිනවා. මා මේ පැය වෙන් කිරීමම වටිනවා. අයියේ. එතන උත්තරේ තියෙනවා. මං කෝ ඒ පැයක් වෙන් කිරීමම උතුම් කියලා. මම පළවෙනි නීතියදී කිව්වේ. එතකොට ඒකට හේතුව තමයි දැන් මගේ වයස කීයද? අවුරුදු 15යිද 20යිද 30යිද 50යිද 70යිද 80යිද මේ දක්වා මේ පැය තුල මම මොනවද කරේ? මොනා හරි දෙයක් කරන්න තියෙන්නේ. එතකොට දවස් 365යි නම් ගිය අවුරුද්දේ ඒ 365ෙම පැයව 365ක්. මේ පැය 365 බලපාන්නේ නැද්ද අද මගේ මේ ඉන්න තත්ත්වයට? අද මගේ රෝග වලට මං හේතු හදාගෙන නැද්ද ඔය පැය 365? මගේ ලේ ටික දුවන එකට බාධා වෙන්න, මගේ ශරීරේ රෝගී වෙන්න, මේ හදවත පිච්චි තියෙන්න, දැඩි ඇලීම් තියෙන්න, රැස්පෙනීම අඩු වෙන්න, සමාධිය අඩු වෙන්න, මගේ සුගතිය නැති වෙන්න. මේ පැයට වඩා ඊළඟ පැය දරුණුයි. අනවශ්‍ය දේවල් කරොත් ඒවත් එක්ක තමයි ඊළඟ පැය මතක් වෙන්නේ. ඊළඟ පැය ඊටත් වඩා. මේ වගේ එක දිගට අවුරුදු ගණනාවක් දැන් අවුරුදු 10ක් නම් 3650ක් පැය. මේ පැය 3650ෙම මම මොනවාද කරේ? අන්නේ දේවල් බලපානවා අද දවසට මගේ අනාගතේ රෝගී වෙන්න. එහෙනම් අද ඉඳලා මම හුරු වෙන්න ඕනේ. පළවෙනි විනය විදියට මේ මහා ආධ්‍යාත්මයක් අවදි කරන්න නෙවෙයි. පළවෙනි විනයක් මේක. මේ එකවරම අමාරුයි මේක කරන්න. මේ වගේ පැයක් වෙන් කරගන්න බැරි මිනිස්සෙක් අර ඉතුරු පැය 23 ප්‍රතිපදාවකට එන්නේ නැහනේ. ඒ හින්දා පළවෙනි ආරම්භයක් විදියට පොඩ්ඩක් දැනෙන්න බෑ. අපි කියන්නේ පොඩ්ඩක් ටොක්ක්ක් අයින්න ඕනේ කියලා. පොඩ්ඩක් ටොක්ක්ක් කැනලා ඉවරලා පුතේ ඔයාට දැන් අමතකද කියලා අර කරන්න කිව්ව වැඩේ මතක් කරලා දෙන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ යමක් කැපකිරීමක් තියෙන්න බෑ. දැන් හිතන්න ඔබ දැනටත් පැය වෙන් කරන්නේ නැත්නම් ඔබට වැඩේ අමතකයි. තේරුණා? දැන් බලන්න ළමයිට වත්ත සුද්ධ කරන්න කියනවා. වත්ත සුද්ධ කරන්න කිව්වට පස්සේ මෙයාලා දැන් ඉඳගෙන උදළු ටික තියාගෙන කයියක් ගහලා ඉන්නවා. ගිහලා ටොක්ක්ක් කරන මතක් කරනවා. දැන් වත්ත සුද්ධ කරන්නේ කිව්වේ කියලා. අන්න ඒ වගේ දවසට පැයක් වෙන් කරන්නේ. මේ ඉතුරු 23 කරන්න කලින් දවසට පැයක් වෙන් කරන මට්ටමටවත් ගේන්න. මිනිස්සු කියනවා ඕවා මේ ඉඳගෙන කරන්න දේවල් නෑ, මෙහෙමයි ඕවා කෙලස් ප්‍රහීන කරගෙන යන්න ඕනි. පොඩි දේවල් ඕවා තියෙන්නේ මේ රාගයේ ද්වේෂය මැඩගෙන යන්න ඕනි කියලා. ඒව එහෙම පාසු නෑ. රාගයේ ද්වේෂය මඩින්න කලින් රාගය කියන්නේ කුමක්ද කියලා දැනගන්නවා. තේරුණා? රාගය කියන්නේ කුමක්ද කියලා දන්නේ නැතුව, ද්වේෂය කියන්නේ කුමක්ද කියලා දන්නේ නැතුව අර බනට ඇහෙන ප්‍රසිද්ධ රාග තියෙන්නේ. කාන්තාවක්ට ආසාවල්ලේම, කෑමට ආසාවල්ලේම. තේරුණාද? කෙනෙක් බැන්නාම තරහ යෑම. මේ වගේ පොඩි ප්‍රසිද්ධ රාගයන් කීපයක් දන්නවා. ඉතින් එහෙම මඩින්න බෑ. අනික ඔය කාන්තාවන්ට ආසාවල් ලේම කියන්නේ මහ දැවැන්ත රාගයන්. ඔය කෙනෙක් කන්නඩිය පැලෙන්න ගහනවා කියලා මිනිස්සුන්ද කිව්වහම ඔහුට කරුණාව ඇවිල්ලා අපිට ඔහු ගැන කරුණාව ඇවිල්ලා ඇයි ඔහු එහෙම කියන්නේ කියලා අපි හිතලා සහෝදරයා ඇයි එහෙම කියන්නේ? මගේ මොකද වරදක්වත් උනාද ඔයාලට? අන්න එහෙම දැන් ඔබට උනත් මේ වචනේ කියද නිකන් චිත්‍රපටයක් කියනවා වගේනේ. ඒක තමයි කියන්නේ උසස් මනුස්සයාට එහෙම කියන්න පුළුවන් කියලා. ඒ මට්ටමට හදවත එනවා කියන්නේ ඊට කලින් ගොඩාක් පුංචි කෙලෙස් මැඩගෙන නිරෝගීකමට පත් වෙලා මහා සමාධිමත් විච්ච මනුස්සෙක් එහෙම කියන්නේ. තේරුණා? මේ මහා දෙවන්තර ද්වේෂය මඩින්න කලින්, ඒ ද්වේෂය තුල මහා ඥානවන්තව කටයුතු කරන්න කලින් පුංචි ද්වේෂයන් දකින්න ඕනේ. පුංචි රාගයන් දකින්න ඕනේ. ඒව ප්‍රසිද්ධ නෑ. ඒව දන්නේ නෑ. තේරුණාද? ඒ හින්දා මේවා අර අපි සමාජයේ කියන තරම් ඔය ඉඳ ගන්න ඕනේ වැඩක් නෑ. ඕව ඉඳගෙන කරන්න තියෙන දෙයක් නෙවෙයි මේක. මේක මේ අපි ජීවත් වෙද්දී අපි හැම වෙලෙම කරන්න ඕනේ දෙයක්. හැම වෙලෙම කරන්න මතක් කරලා දෙන්න ඕනේ. ඒ මතක් කරලා දෙනකොට දැනෙන්න තමයි මේ පැය වෙන් කරන්නේ. තමන්ට තමන්ව දැනෙන්න, තමන්ට කළ යුතු දැනෙන්න. මම මේක කළ යුතුයි නේ කියලා. යම් දිනක මේ පැය වගේ තමයි පැය 24 පුරාවටම.
එදාට ඔබට ඉඳ ගන්න ඕනේ නැහැ. තේරුණා? එදාට ඔබ කොහොමත් කළ යුත්තේ තමයි කරන්නේ. නොකළ යුත්තේ කොහොමත් නොකරනවා. මේ මට්ටමට එන්න කලින් අඩුම ගානේ දවසකට පැය භාගයක් පැයක් අනවශ්‍ය වැඩ කරන වෙලාවක් අල්ලලා එක තැන ඉන්න පුළුවන් වෙන්න ඕනේ මිනිස්සෙක් විදිහට. මිනිස්සෙක්ට තියෙන සුවදායීම දේ මොකද්ද? කාන්තාවක් සමග රාගිකව හැසිරීම, පුරුෂයෙක් සමග රාගිකව හැසිරීම, වලක් කෙටීම, ගලක් කිස්සීම, දත් මැදීම, ආහාර ගැනීම, මේ හැම දෙයක්ම මොනාරි කරන්න බෑ. දැන් අපිට හිතනවනේ නිකන් අර ඒත් සැපයිනේ කාන්තාව සමග සුරු කිරීම, චිත්‍රපටියක් බැලීම. සැපයිනේ කියලා හිතනවනේ නිකන්. නිකන් හිතනව නේද? නිකන් අර හදවත තේරෙනවනේ. සැපයිනේ කියලා. නෑ. තේරෙනවද? මිනිස්සෙක් නිරෝගී සම්පන්න හොඳට ලේ ටික දුවනවා නම් යමෙක් බලවත් නම් ඥානවන්ත නම් මතක තියාගන්න. එයාට තියෙන හොඳම සුවය තමයිලු විවේකය. මොකුත් නොකර නිකන් ඉන්න එක. ඒක නෙවෙයිද ඇත්තටම සුවය? හොඳට හිතලා බලන්නකෝ. මොකුත් නොකර නිකන් ඉන්න එක තමයි සුවය. යමෙක් මොකුත් නොකර නිකන් ඉන්නකොට එයින් ප්‍රීතියක් ලබනවා නම් සුවයක් ලබනවා නම් පැය 3-4ක් තිස්සේ අන්‍යයා සමාධිමත් පුද්ගලෙක් කියලා කියනවා. අන්‍යයා බලවන්ත පුද්ගලෙක් කියලා කියනවා. අන්‍යයා ඥානවන්ත පුද්ගලෙක් කියලා කියනවා. මොකද එයාගේ කෙලෙස් අඩු හින්දා විවේක සුවේ තරම් එයාට ප්‍රීතියක් නැහැ. අන්‍යයා ක්‍රමානුකූලව සමාධියකට අවතීර්ණ වෙනවා. ඒක ඉබේම වෙන දෙයක්. ඒක අමුතුවෙන් කරන්න ඕනේ නැහැ. අහලා තියෙනවද? බෝධිසත්වයෝ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන යනකොට සංසාරේ එක වෙලාවකදී හිතෙනවා මේ රජකම මට හරියන්නේ නැහැ. ඇයි? දැන් තේරෙන්න ඕනේ ඒ රජතුමාට ගොඩාක් රාගය, ද්වේෂය මඩල දැන් ඉන්න බිසෝ ටික පවා ඒ ඇල්ම පවා එයාට කරදරයක්. ඒ විවේක සුවයට භුක්ති විඳින උපරිම. දැඩි ඇලීම පාලනය කළා, ගැටීම් පාලනය කළා. තමන්ගේ බිසවක් එක්ක පවා කාමුක හැසිරෙනවා නම් ඒක ගොඩාක් ආයාසයෙන් තමයි ඇයට කරුණාවෙන් කියලා හදාගන්නේ ආසාව. ඇයට කරුණාවෙන් කියලා ඇය ගැන හිතලා. තේරුණා? අන්න ඒ මට්ටමට ආවට පස්සේ එයාට ඕනේ විවේකී වෙන්න. එයාට මේ රාජ්‍ය තන්ත්‍රයයි අරේ දඩුවම් දෙන්නයි මේ මිනිස්සුන්ට දඩුවම් පනවනා එන්නයි මේ වැඩ ගොඩයිනේ. එයාට විවේකී වෙන්න ඕනේ. එයාට සමාධිමත් වෙන්න ඕනේ. එතකොට එයා ගිහිල්ලි වෙලා තපස් දම් පුරනවා. හොඳ කෙනෙක්ට රාජ්‍ය දෙනවා. එයා කොහොමද ඥානවන්තයා? හොඳ කෙනෙක්ට රාජ්‍ය දීලා තෝරලා එයා යනවා ගිහිල්ලි වෙලා. නිකන් අදමෙක්ට රාජ්‍ය දෙන්නේ නැහැ. හොඳේ. එයාට පේනවා නම් මෙයා හොඳ රාජ්‍ය කරන මිනිස්සෙක් කියලා එයාට රාජ්‍ය දීලා එයා යනවා. තේරුණාද? එයා මං කියන්නේ එයා කාලයක් රජකම් කරා නැත්නම් රජකම් එපා කියනවා. ගිහිල්ලා තපස් දම් පුරලා ආසින් ඇවිල්ලා තමන්ගේ පියාණන්ට ධර්මයේ දේශනා කරන්න පුළුවන්. තපසෙක් වෙලා. තේරුණා? එතකොට එයාට විවේකයේම සුවේ වෙන්නේ. එයාට ගොඩාක් කෙලෙස් එයා මැඩලා තියෙන මේ බැනිලි, ගැරහිලි, කාමුක ආසාවල්, ඒ ගැටින් ඇලින් එන්න හේතු නැහැ. එයා ගොඩාක් ක්ලේශයන් එයාට ඉඳගත්තාම අපිට ගොඩාක් දේවල් හිතෙනවා. ජීවිතය ගැන භාවනාව ගැන භාවනා කළා මොනවද කරන්නේ? ප්‍රාණ ශක්තිය දියුණු කරගන්නවා, කුණ්ඩලිනී චක්‍රවර්ති කිරීම, රාවණා, බල, තණ්හා, තර්ඩ් අයි එක මේ වගේ ජරාවල් ගොඩාක් හිත ගිහිල්ලා එක එක දේවල් ජීවිතේ මාර්ගඵල ලබනවා අරය ලැබලා තියෙන මං ඊට වඩා ලබනවා ඕවා. දැන් ඔන්න හිත දේශිකෝ ගැන හිත අනම්මන හිත ගිහිල්ලා මොකද වෙන්නේ? ඔබ මුලින්ම ඔව කෙලෙස් ඕවා. ඔබට හිතෙන්නේ මොනවාද කෙලෙස්? හිතෙන්නේ කෙලෙස්. ඔබ කරන්න ඕනේ ඒවා කොලයක ලියන්න. ලියලා සීමා කරන්න බෑ. ඔබ ඒවා මඩින්න තියෙන ඉඳගෙන නෙවෙයි. ඔබ ඕවා මඩින්න තියෙන්නේ ඔය ඉඳගෙන ඉන්න වෙලාවේ හිටගෙන. ඔය හිටගෙන කරන ටික තමයි. ඒකයි අර මිනිස්සු ප්‍රාණ වායු දියුණු කරන්නයි, ප්‍රාණ ශක්තිය වැඩි කරගන්නයි, කුණ්ඩලිනී චක්‍රයි ভাইබ්‍රේෂන් එක වැඩි කරගන්නයි ඔය ගොඩාක් ඒවා කියලා ඉඳගෙන පස්සේ ඔය දුවලා ගිහලා හිත දුවලා මෙහෙමයි කියලා ආය පාරක් නැගිටලා ඉවරලා ඊට පස්සේ ජීවිතය ගත කරන්නේ ආය පාරක් ඊළඟ පැය ඉඳ ගන්නකොට තව වැඩි වෙනවා. ඊපස්සේ ඊළඟ පැය ගිහලා ඉඳ ගන්නවා. අයියෝ මේ පැය කිසි අර්ථයක් නැහැ, එපා වෙනවා. දැන් කොච්චර උත්සාහ කරාද මට කරගන්න බෑ. මම පව්කාරයෙක් වෙන්න නැති කියලා යනවා. ඉතින් ඔබේව හදන්න තියෙන්නේ කකුල් දෙකෙන් හිටගෙන වැඩ කරන වෙලාවේ.
එහෙනම් වැඩි තමන් මුලින්ම තේරුම් ගන්න ඕනේ. කකුල් දෙකෙන් හිටගෙන ඉඳගෙන කම්පියුටර් ඉස්සරහා ෆෝන් ඉස්සරහා මිනිසුත් එක්ක පිස්සු නටන වෙලාවෙ මුලින් පැයක් වෙන් කරගෙන ටොක්ක්ක් කනගන්න. තේරුණා? අනවශ්‍ය වැඩ වෙන් කරන වෙලාවෙම පැය භාගයක් පැයක් කරගෙන ටොක්ක්ක් කනගන්න මතක් කරගන්න. ඒ අසහනය පොඩ්ඩක් දුරු කරගෙන Tamanට දැනෙන දෙයක් කරලා පෙන්වන්න ඕනේ ඉස්සෙල්ලා. තේරුණාද? අන්න ඒකයි මේ පැය වෙන් කරන්නේ මහා ධානයකට යන්න නෙවෙයි. මහා මාර්ගඵලයකට යන්න නෙවෙයි මුලින්ම. මම දන්නා මට අපහසුයි කියලා. නමුත් යම් දිනයක ධානයකට මේක හේතු වෙනවා. යම් දිනයක සමාධියකට නිරෝගී බව ලැබෙන්න මේ හැම දෙයකටම මාර්ගඵලයකටම සුගතියට මේ හේතු වෙන්නේ. වෙනදා මම මේ වෙලාවේ කරපු දේවල් අද මේ වෙලාවේ කරන්න තු එක තැන හරි ඉඳන් ඉන්නෝනේ. නිකන් ෆෝන් අයින් කරලා එක තැන හරි ඉඳන් ඉන්නෝනේ. තේරුණා? එතකොට ඒ ඉඳන් ඉන්නකොට ඔබට අසහනයක් දැනෙනවා නම් අන්න එතනින් තේරුම් ගන්න ඔබ විවේකයේ කියන එක විඳින්න කැමති නැහැ. ඇයි? අනිත් පැත්තට උත්තරේ කෙලස්. ආසාවල් හිතට එනව නම් මොනවා? අනම්මන හිතෙන්න හිතනවා. චේතනා සහිත සිත්. අතක් කෙල්ලෙන්නම ඕනේ නැහැ, බෙල්ලක් හරවන්නම ඕනේ නැහැ, ඇඟිල්ලක් කොල්ලන්නම ඕනේ නැහැ, ඇවිදින්නම ඕනේ නැහැ. චේතනාව පේන්න. අපි ඉඳගත්තාම හිතන්නේ චේතනා සහිත සිත් තමයි. ආරම්භ කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, අපරාධ මං එහෙම කරේ චේතනා. අකුසල චේතනා. තේරුණා? දැන් අකුසලයේ ගොඩාක් අඩු කරලා මිනිහෙක් ඉඳන් ඉන්නකොට එයා රජකමකුත් කරනවා නම් එයා ඊළඟට හිතන්නේ මොනවද? අන්න දැන් තේරෙන්න ඕනේ. එයාට හිතන්නේ කුසල්නේ. දැන් එයා සමාධි භාවනාවක් කරන්නේ නැත්නම් එයා හිතන්නේ ගංගා තනන්න ඕනේ. සත්‍යෝ වෙනුවෙන්. ඇලදොල තනන්න ඕනේ. පන්සල් හදන්න ඕනේ. කුඹුරු හදන්න ඕනේ. මිනිස්සු වෙනුවෙන් යහපත කරන්න ඕනේ. මෙයාට මෙවැනි දේවල් හදලා දෙන්න ඕනේ. මේ වගේ කුසල් මට තියෙන දේවල් පවා කැප කරන්න ඕනේ. අන්න වගේ කුසලෙමයි හිතෙන්නේ. එක එක කුසල නානාවිද කුසල් ගැන හිතේ තියෙනවා. තේරුණාද? ඒ තමයි සමාධියෙන් ඉහළට යනකොට. තව ධර්මයක් තියෙනවා මේ ලෝකේ. ඒ තමයි මේක හොඳට මතක තියාගන්න. මේව කවදාවත් වෙනස් කරන්න බෑ. යමෙකු අකුසලයෙන් හිත දුවන මට්ටකටම පැයක් නිදහසක් බව Tamanට නොතේරෙන මට්ටමටම පැයක් Tamanට සෝදායි නැත්තම් නිදහසක් නැත්තම් විවේකී නැති මට්ටමටම තම පිළිලා තියෙනවා මේ ජීවිතේ. තමන් කොහොමද කෙලෙස් වැඩි කියලා Tamanට නිර්ණායකයක්. Tamanට ඒක මැන ගන්න පුළුවන්. පැය දෙකක් නම් ඒත් Taman කෙලෙස් වැඩි. පැය දෙකක් Tamanට විවේකයේ විඳින්න බැයි නම් ඒක විවේකයක් විදිහට දකින්න නැත්තම් කරදරයක් නම් හිත දුවනවා නම් ඉකිරියව්වෙන් ඉන්න බැයි නම් එයා තීරණය කරන්න මම කෙලෙස් වැඩි මිනිස්සෙක්. අන්න එයාට උපදේශයක් තියෙනවා. ඒ තමයි ඔබේ කෙලෙස් කියලා කියන්නේ රාගයමයි, දැඩි ඇලීමමයි, දැඩි ගැටීමමයි. මතක තියාගන්න. මේක කවදාවත් වෙනස් කරන්න බෑ. ආය වතුර වීදුරු බල චක්‍ර කෙටි ක්‍රම මුකුත් නැහැ. මේ ලෝකේ ධර්මයක් මේක. එකම ක්‍රමයයි තියෙන්නේ මඩින්න ඕක. එකම ක්‍රමයයි තියෙන්නේ ඔබට ඒක විවේක සේවාවට පත් කරන්න, සමාධිය දියුණු කරන්න, නිරෝගීකම දියුණු කරන්න, බල සම්පන්න මිනිසෙක් වෙන්න, තව ඉස්සරහට කියලා දිවස් දියුණු කරන්න. දිවස කියන්නේ මේ අපේ මූණේ තියෙන රූප ධර්මයක් තියෙන ඇස. සුදු පාටේ වුණ කළු පාට බෝලේ. ඕක උපකාර කරගෙන අපි ඔය ඉස්සරහා වර්ණසිත පහළ වෙන්නේ. ඉස්සරහා තියෙන පොල් ගහ කන්ද පේන්නේ. නමුත් ඔය ඇස උපකාර කරගන්න නැතුව ඔබට යමක් ඒ සිත ඇති කරගන්න පුළුවන් නම් හරිද වස්තු ඇසුරු කොටගෙන. ඒ කියන්නේ දැන් ඔබ අනුරාධපුරේ එනක මං කොළඹ නෙළුම් කුල්ලේ මොනවද පේන්නේ කියලා. අන්න ඒ සිත ඔය මූණ ඇස උපකාර කරගන්න නැතුව කෙලින්ම පහළ කරගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා දිවස කියලා. දිව්‍ය චක්කු. ඔය මට්ටමට පව යන්න පුළුවන්. ඔය ඕනම මට්ටමකට මිනිහෙක්ට යන්න පුළුවන් වෙන්නේ මතක තියාගන්න. එච්චර දුර නෙමෙයි මම මේ කිව්වේ. මාර්ගඵලයක් අධිගමනය කරන්න පවා. ඒ කියන්නේ විපස්සනා වඩන්න, සෝවාන් වෙන්න හරි මිනිහෙක්ට යන්න පුළුවන් වෙන්නේ. අර මං කිව්වේ අර පැයක් විවේකී විදිහට දකින්න බැරි මිනිහෙක්ට යන්න පුළුවන් වෙන්නේ. මතක තියාගන්න. අද්වේෂයේ වැඩිම තුලමයි. අලෝභයේ වැඩිම තුලමයි. තේරුණාද? එතන මොකද්ද තියෙන්නේ? ඔබ දන් දෙන්න ඕනේ. ඔබ දන් දෙන්න ඕනේ ගොඩක්. ඔබට දන් දෙන්න તો මුකුත් කරගන්න බෑ. දැන් මේ දිනවල මම පසුතැවෙන්නේ ඇයි මට දන් දෙන්න බැරි කියලා.
දන් දෙන්න බැරි මනුස්සයාට තමන් ගාව තියෙන තමන්ගේ හැම්ප්‍රී එක ෆෝන් එක තමන්ගේ තියෙන මේ එක එක දේවල් තියෙනවනේ. මං කියන්නේ හැම එකම දෙන්න එහෙම කියලා නෙවෙයි. යමෙකු ඇවිල්ලා ඔබේ ෂර්ට් එක අතන තියෙනකොට ඒක අරගෙන දාගෙන ගියා කියන්නකෝ. දැන් ඔබ වැලේ දාලා තියදී කෙනෙක් ෂර්ට් එක දාන් යනවා. හරිද? එතකොට ඔබට විශාල ගැටීමක් එනවා නම් ඇයි දාන් ගියා ඔය ගෙයිද දන්නේ නැහැ. එහෙම එනවනම් දැවැන්ත විදියට මතක තියාගන්න. ඒක ගැටීමම තමයි ඒක. ඔබට මෙහෙමනම් ඉන්නේ. ෂර්ට් එක දාගෙන ගියා. නෑ අවංකවම මෙහෙම හදවත් තියෙන මිනිස්සු ඉන්දියා. මේ වගේ හදවත් තියෙන මිනිස්සු ඉන්දියා මේ ලෝකේ. අර මනුස්සයා ෂර්ට් එක දාන් ගියා. ෂර්ට් එකක් නෑ බලන්නකො පව්. ගත්තාවේ. මං ඉතින් ආසාවෙන් අදගෙන ආපු ෂර්ට් එක තමයි. අර උත්සවයකුත් තිනෝනේ යාළුවා යන්න. කමන්න දාගත්තා වෙයි. සමහරට ගෙනත් තියයිද දන්නේ නැහැ. ගෙනත් තිබ්බොත් නම් හොඳයි ඉතින්. ගෙනිච්චාවේ. කියලා එහෙම කාරුණිකව දකින්න පුළුවන් නම් ඒවනම් ඉන්නේ හදවතට වැඩිපුරම අරවට වඩා මතක තියාගන්න. එයයි අලෝභය වන්නේ. එයයි අද්වේෂය වන්නේ. ඔබට පුළුවන් දෙම කරන්න. එන ඒක කරන්න දීලම හුරු වෙන්න ඕන. දීමෙන්මයි හුරු වෙන්න තියෙන්නේ. යමෙකු හිතනවා නම් නොදී හුරු වෙන්න පුළුවන් කියලා කිසි දිනක මං කියන ලෝකේ ධර්මයක් කියලා. ලෝභයෙන් ද්වේෂයෙන් ඉහළට ගියපු පුද්ගලයා ඉහළට ආයුත්තේම අලෝභයෙන්මයි අද්වේෂයෙන්මයි. මොකද ඔහු ලෝභයෙන් ද්වේෂයෙන් ඉදිරියට ආපු හින්දා. සමහර පුද්ගලයෝ ඉන්නවා මේ ලෝකේ. හැබැයි මතක තියාගන්න. ඒ පුද්ගලයන්ටත් එයාලගේ අම්මලා තාත්තලා අක්කලා අයියලා චූටි කාලේ ඉඳලම අලෝභය අද්වේෂය හුරු කරපු හින්දා. එයා චූටි කාලේ ඉඳලම කොහොමද දකින්නේ ඒක? අම්මට බයින පාර යන මිනිස්සෙක්. හිවලි කියනවා. හිවලි කියනවා. සිකනලී කියනවා. සමහරවිට ඊටමත් යහපත් කාන්තාවට ගණිකාව කියලා හයියෙන් කෑ ගහන්න පුළුවන්. හැබැයි අම්මා hina වෙලේ වෙලා ඇයි මට එහෙම කියන්නේ? මගේ මොනක් හරි වරදක්වත් වුණාද ඔයාට? එයා මගේ ඔබ කොහොමද එහෙම කියන්නේ? එහෙම දැක්කද කියලා කාරුණිකව ආදරෙන් අහනවා. ඒ චූටි දරුවෝ දකින්න අම්මගේ. චූටි දරුවොත් හුරු වෙනවා. මිනිසුන්ට ආදරය කරන්න කරුණාව දක්වන්න. තේරෙනවද? අන්න ඒ වගේ අර මහා ලොකු දේවල් වලට කලබල වෙන්නේ නැතුව චූටි කාලෙම දරුවන්ගේ හිත අලංකාර කරන්න පුළුවන් කල්යාණ මිත්‍රෝ පොඩි කාලේ ඉඳලම අපි වටපිටාවේ ඉන්දියනම් අපිටත් එහෙම වෙනවා. මොකද ඒ අලෝභයෙන් අද්වේෂයෙන්ම ජීවත් වෙලා වඩුණු හින්දා. තේරුණා? හැබැයි දැන් එහෙම උන්නේ නැහැ. අපි ලෝභයෙන්ම අපි ද්වේෂයෙන්ම ඒක දැඩි කර ගැනීම මේ විදිහටම මම ඔබලට කිව්වේ කකුලක් උඩින් කකුලක් දාගන්න එපා කියලා. ඒක අඥාන ගතියක් කියලා. මම ඔබලට කිව්වේ කොන්ද කෙලින් තියාගන්න නැතුව ඔහේ ඉස්සරහට වැනි කෙක්කක් වගේ හයියෙන් යන්න එපා කියලා. ඒක අඥාන ගතියක් කියලා. දැන් ටිකකට කලින් මම මේ දේශනාව තියලා ගියා. යනකොට ගැටීමෙන් ගියේ. දැන් ඔබ දන්නවද? මම ටිකක් අර මෙතෙන් නැවිලි වෙලා මෙතන අර ලොකු අත්තක් වගේ කයින් හොල්ලනවා. පොඩ්ඩක් ගැටීමෙන් ගියා කවුද කියලා කෙලින්ම මූණ දිහා බලන්න කියලා වගේ ගියා. බලනකොට දඬුලේනේ. හරිද? ඒ වෙලාවේ මම මගේ හදවත දැක්කා ඇයි ඔබ එහෙම කරේ කියලා. ඇයි ඔබම ගියේ මිනිස්සෙක් හිටියනම් ඒ මිනිස්සයා දිහා බලන්නේ කොහමද? තේරෙනවද? ඔන්න ඔය හින්දාමයි අපි තවමත් මිනිස්සු ඉදිරියේ පෙනී ඉන්න තරම් අපි උසස් නැත්තේ. අපි උත්තම නැත්තේ. තේරුණා? එතකොට ඔබ හිතන මිනිස්සෙක් උතුම් වෙන්න ඕනි අනිත් අය ඉස්සරහා ඒ මිනිස්සුන්ට ආදර්ශයක් වෙන්න උපරිම. ඒකයි අපි මහා තල ගැන කතා කරන්නේ නැතුව අපි තවමත් මේ කෙලෙස් ගැන දකිමින් ඉස්සරහට එන්න උත්සාහ කරනවා. අපි අපේ ඉන්න තත්ත්වය ගැන සාකච්ඡා කරන්නේ. මහා දේව සාකච්ඡා නොකරාට ඒ දේවල් ගැන සාකච්ඡා නොකරන්නේ ඒව අපිට අත්දැකීමක් විදිහට මෙතන ගන්න බැරි හින්දා. එතකොට තමයි අපිට කියන්න වෙන්නේ ভাইබ්‍රේෂන් කම්පන කිරණ කතා. තේරුණාද? ධානය කියන එක අත්දකින්නේ තමුන්මයි. ඒ ගැන මහා සාකච්ඡාවක් අවශ්‍ය නැහැ. ධානයේ විශේෂ අචින්තය කියලා කියනවා. තේරුණාද? මාර්ගඵලය අත්දකින්නේ තමුන්මයි. මාර්ගඵලයේ ස්වභාවය ගැන කතාවක් ඕනේ නැහැ. ඒ ගැන කතා කරනවා නම් හිස් වචන කතා බහ කරන මිනිස්සෙක්. මාර්ගඵලයට යන්න තමන්ගේ මේ වෙලාවේ තියෙන දුර්වලතා මොනවාද? බාධක මොනවාද? සාකච්ඡා කරන්න ඕනේ. ඒ බාධක මේ වෙලාවේ තියෙනවා හොඳින් උලුප්පලා පේන හින්දා
ඒව ගැන සාකච්ඡා කරලා ඔබ මේවා අඩු කරගන්න කියලා සාකච්ඡා කරනවා. ඒව තමයි වැදගත් වෙන්නේ. මාර්ගඵලය කොහොමද ලබන අය? මාර්ගය දැනගත්තට පස්සේ. එහෙනම් මතක තියාගන්න යමෙකුගේ හිත දුවනවා නම් මේ පැය Tamanට ඊටමත් අසහනකාරී ස්වභාවයක් දැනෙනවා නම් ඔබට කාන්තාවක් සමග ඇසුරු කරනවට වඩා ඔබට රස කෑමක් කනවට වඩා ඔබට ජීවිතේ මහා ප්‍රශංසා මිනිස්සු දක්වනවා නම් ඔබ තමයි වීරයා අපේ. ඔබ තමයි අපේ රට ගොඩනගපු මහා වීරයා කියලා මහා ප්‍රශංසාව දක්වමින් ඔබ උත්සන් යනවා නම් ඒ වෙලාවේ ඒ ඔබට ලැබෙන ප්‍රීතිය සතුට සුඛ වේදනාව වේවා. හරිද? ඊට වඩා මහා සුඛයක් සාන්තියක් නිදහසක් නම් ඔබට මේ පැය ඔබ හොඳින් බලන්න ඔබ තුල ඒක තියෙනවද කියලා. ඒ දක්වා ඔබට ප්‍රථම ධානයට එන්න බෑ. තේරුණාද? එහෙනම් ඔබ බලන්න මේ ඔබ සැබෑවටම නිදහස භුක්ති විඳින්න සුදුසු මිනිසෙක් නෙවෙයි වෙන්නේ. ඔබට මහා දැඩි ඇලීම් ගැටීම් ඒ ආසාවල් වැඩි. මොකද ඔබට භාවනාව වටාපව ඔබ හදාගෙන තියෙන අමුතු දේවල්. සමහරු භාවනා කරන්න ඉඳගන්නේ සිත දියුණු කරලා බිල්ඩින් එකක් ගන්නන්න, නාසා ආයතනයේ ජොබ් එකක් ගන්න, කාර් එකක් ගන්න. දැන් මම මේ දේශනාවට එන්න කලින්ම කියන්නේ ගැන. ඒ වගේ දේවල් කරන මිනිස්සුන්ට මෙහි කිසිදු ඵලයක් ලබා ගන්න බෑ. තේරුණා? හැබැයි මේ තුලින් ඉහළට යන මනුස්සයාගේ ඥාණය අවදි වෙනවා. කොහොමත් එයාට ආර්ථික ප්‍රශ්න මේ තුලින් ඉහළට යනකොට කොහොමත් ඇති වෙන්නේ නැහැ. අපි ඉස්සරහට යනකොට අපේ ඥාණය අවදි වෙනකොට එයාගේ පෙර කරපු මහා පුණ්‍ය කර්ම විපාකයන් අවදි වෙන්න පටන් ගන්නවා. එයා තව තව ඉස්සරහට යනවා. එයා නිරෝගිමත් වෙනවා, ඥානවන්ත වෙනවා. එයාට ජීවිතේ ප්‍රශ්න ගැන හොඳට පේන්න පටන් ගන්නවා. උත්තර පේන්න පටන් ගන්නවා. ඒක ස්වභාවය. හොඳ එහෙනම් මම මේ දේශනාව නවත්තන්නම්. විනාඩි 42ක් ගියපු හින්දා අවසාන වශයෙන් මට කියන්න තියෙන දේ තමයි මේ පැයේ මං වෙන් කරන්නේ ඇයි කියන එක. හොඳට හැමදාම මෙනෙහි කරලා මානසිකාරය කරලා ඉඳගන්න. දැන් අද ඉඳලා දෙවෙනි විනයන් දෙවෙනි නීති පනවන්න කලින් මම ඔබලාට එක දිගට දේශනා කීපයක් දෙන අවබෝධයක් ලබා දෙන්න ශරීරයේ ක්‍රියාවලිය ගැනත් ලෝකය ගැනත් ස්වභාවධාම ගැනත් ඊට පස්සේ නැවතත් අපි විනය ගැන සාකච්ඡා කරගෙන යමු. එහෙනම් ඔබලාට මේ පැයේ වැදගත්කම ගැන හොඳට තව තේරෙන්නේ නැති කියලා හිතනවා. දැන් ඔබලාට අනාගතයේදී මම යමක් සාක්ෂාත් කරගන්න යනවා නම් ඒ සාක්ෂාත් කරගන්න දේ ලබා ගැනීමට මේ පැය උපකාර වෙන්නේ කොහොමද? මේ පැයත් ඒ අනාගතයේදී සාක්ෂාත් කරගන්න යන දෙයක් අතර අන්තර් සම්බන්ධතාවය කුමක්ද කියලා තේරෙන්නේ නැති. මතක් කරන අනාගතේ සුවදායක පිණිස. අනාගතේ කිව්වම හෙට දවසේ කියලා ගන්න එපා. එතකොට දේශක ගැනත් වෛරයක් ඇති වෙනවා. එක දවසක් මෙහෙම පැයක් ඉඳලා ඉවරලා හෙට දිනේදී මොනවද සාක්ෂාත් කරගන්න හිතෙනවා. එතනම ගැටීමක්. හෙට දවස ගැන හියමවනවා ඉඳගෙන. එතනම ඇලී ඉන්නේ. ඔය ගොඩාක් දේවල් ඇලීම් කියන දේවල් අඩු කරගත්තාම තමයි අපේ ජීවිතේ මහා සුවේ සාන්තිය එන්න පටන් ගන්න. එදාට ඒ සුවේ සාන්තිය ඇත්තටම භුක්ති විඳිනවා. නමුත් ඒ ගැන ඇලීමක් නැහැ. ඒ සුවේ නැති වුණත් ගැටීමක් නැහැ. ඒකම තමයි මේ ලෝකේ සුවේ ලබන්න තියෙන එකම නිර්ණායක හේතුව. මොනා කරන්නද? ඒ තමයි සබහාදාම. ඔබට යමක් ලැබුණට පස්සේ ඒ ලැබුණ දේ උපරිම තෘප්තියක් විඳින්න ලෝකයේ සබහාදාමක් හැදිලා තියෙනවා නම් මේ ලෝකේ එක තප්පරයන් විනාශ වෙලා යනවා. එහෙනම් මේ ලෝකේ ජෝද බල තියෙන මහා බල සම්පන්න මිනිස්සු ඔලු කහලා අද්දික් කරනකොට බිත්ති ගැලවෙන්න ඕනේ. සමහරවිට අපේ අම්ම කුණිත් වෙලා තියෙනවා මගේ පාරේදී මං හයියෙන් අඬලා තියෙනවා. හැබැයි මගේ අතේ කෑල්ල අම්මගේ අතට ගැල්ලා ගියේ නැත්තේ අම්මට විශාකා සිටු දිනිය වගේ බලයක් තිබ්බේ නැති හින්දා. එන්න ඒ හින්දා මතක තියාගන්න. එයයි සබහාදහම කියලා කියන්නේ සබහාදහමේ ධර්මතාවය. ඒවා නියාම ධර්ම. ඒ හින්දා මතක තියාගන්න ඔබලා මොන දේ සාක්ෂාත් කරන්න හිතුවත් මේ ජීවිතේ ධර්මයෙන් ඉහළට යන්න ඕනේ. කුසලයේ වැඩිමින් ඉහළට යන්න ඕනේ. යම්
තවුස්දන් තපස්දන් නැත්තම් ටොක්කක් කන ගන්නවා කියන්නේ. ඒ වගේ දේවල් කරගන්න වෙනවා. ටොක්කක් අයිනවා කියන වචනේ භාවිතා කරන්න එපා, සමාව දෙන්න ඕනේ. යම් තපසකට යම් ප්‍රතිපදාවකට අවතීර්ණ වෙන්න වෙනවා. තේරුණා? මේ දේශනාවේදී මට වැරදි වචන දෙකක් කියුණා. එකක් තමයි ඈ කියන එක. අනිත් එක තමයි ඔය ටොක්කක් අයිනවා වගේ දේවල් ඒවා කියන්න හොඳ නැහැ. ඒක සාමාන්‍යයෙන් අනවශ්‍ය වචන. ඒවා අනාගතයේ ඉන්න දරුවන්ට ඒවා ගියාට පස්සේ මේ දේශනාව නිකන් විහිළුවක් බවට පත් වෙනවා. සමාව දෙන්න ඕනේ. ඒකට දැන් මේ දේශනාව මට අයින් කරන්න අමාරුයි. විනාඩි 45ක්නේ. නැවත කරන්න අමාරු හින්දා කරන්න දෙයක් නැති හින්දා මම මේ දේශනාව දෙනවා. දානවා ගෲප් එකට. මගේ ජීවිතෙත් මට වැරදි තියෙන හින්දා මටත් කරුණාව දක්වලා තමයි ඔබලා ඉස්සරහට යන්න ඕනේ. මේ දේශනාවල වැරදීන් තියෙන්න පුළුවන්. මගේ කෙලෙස් වචන විදියට ඉස්සරහට එන්න පුළුවන්. මේ දේවල් තේරුම් අරගෙන මටත් කරුණාව දක්වමින් ඉදිරියට යන්න. එතකොට නැවත මේ දේශනාව අහලා සූදානම් වෙන්න. නැවත මේ දේශනාව අහලා තේරුම් ගන්න ඇයි මේ පැයම වෙන් කරන්නේ කියලා. තමන්ට මේක තමන්ට දැනෙන්න. පැය 24 පැය 23ක් මහා බල සම්පන්න ප්‍රතිපදා පුරන්න කලින් මේ පැය භාගයක් පැය වෙන් කරලා ඉවරලා ඒක පොඩ්ඩක් අමාරුවෙන් හරි දරාගෙන ඉන්න එක. ඒක වැදගත්, ඒක උතුම් කියලා කියන්නේ. ඒකත් අසහනයක් නේ දැනෙන්නේ ඉඳගත්තාම. දැන් බෑ අමාරුයි මම මේ ඔබට දැනෙනවනේ ඔබ මේ පැය මහා ජයග්‍රහී දෙයක් කරා කියලා හිතන සමහර අයට. මම පැයක් ඉඳියා. අමාරුවෙන් හරි මම පැයක් ඉඳියා කියලා. එහෙම නෙවෙයි. පැය ඒ තරම් සහනයක් වෙන්න ඕනේ. ඒ තරම් සුඛයක් වෙන්න ඕනේ. ඒ තරම් සැපයක් වෙන්න ඕනේ. එයාට ඒ පැය පුරාවට මේක නැගිටින්නවත් මුකුත් කරන්න හේතු නැහැ. ඒ තරම් සුඛයක්. දැන් හිතන්නකෝ මෙහෙම. ඔය පැය පුරාවට ඔබ හොඳට මානසිකාරයක් කරනවා නම් ජීවිතේ මේ කෙලෙස් ධර්මයන් මඩින්නේ කොහොමද කියලා ඔබට පැයක් නෙවෙයි පැය 5ක් ඕන වෙනවා. මම මේ අවංකවම කියන්නේ මගේ හදවතින්. යම් ධර්මයක් මම ගෲප් එකේ ඉන්න මිනිස්සුන්ට කියලා දෙන්න මෙනෙහි කරන වෙලාවට පැය 2ද 3ද 4ද 5ද කියලා නෑ මම. මේ පැය 5 නම් මගේ ජීවිතේ ගත කරන ඊටාම තුතුම් පැය 5ක්. පැය 5ක් මං ඉඳලා නෑ. පැය එකමාරක් වගේ මං එක දිගට මෙනෙහි කරලා තියෙනවා. එක දේවල් මෙනෙහි කරලා තියෙනවා ධර්ම. එතකොට පුදුම සාන්තියක් ඉන්නේ. හැබැයි මේ පැය එකමාරෙන් පස්සේ මං නැගිටලා ඉවරලා සතියක් දෙකක් වතුරේ පයින්නවා, යාළුවොත් එක්ක ඔහේ යනවා, කෑ ගහනවා, විකාර වැඩ කරමින් නැවත දූෂිත මිනිස්සෙක් බවට පත් වෙලා මං ඊටම පසුතැවීමකටපත් වෙනවා. හැබැයි මට මේ ධර්මයන් ගැන මෙනෙහි වෙන එකම පුදුමයි කියලා මං හිතන්නේ. පෙර සංසාරයේ බොහෝ ධර්ම දානෙ දීලා ඇති කියලා හිතනවා. තේරෙනවද? පෙර සංසාරේ ගොඩාක් මිනිසුන්ට යහපත කියලා දීලා ඇති, ධර්ම දානෙ දීලා ඇති කියලා හිතනවා. ඒ හින්දා හැම මොහොතකම පසුතැවෙනවා නම් මගේ තියෙන අර නවත්ත ගන්න බැරි සමහර කෙලෙස් ධර්මයන් හින්දා අපි හිතනවට වඩා අපිට සමහර වෙලාවට කෙලෙස් කියන දේවල් නවත්ත ගන්න අමාරුයි. ඒක යම් හේතුඵල ධමයක් වෙන්නේ නැති කෙලෙස් කියන දේවල් නවත්ත ගන්න බැරි අවස්ථා එන හින්දාම මට අනිත් මිනිසුන්ගේ අපහසුතාව ගැනත් මගේ හදවතට දැනෙනවා. මට මේ දේ නවත්ත ගන්න මෙච්චර කල් ගියා නම් මේ මනුස්සයාට කොහොමද? එහෙනම් එයාට මං ගරහන්නේ කවදාවත්. තේරුණා? එයාට මං කවදාවත් ගරහන්නේ මම දන්න එක කොහොමද නවත්ත ගන්න අමාරුයි කියලා. හරි. ඒ කාරණා ඔබත් ඒ අවබෝධයෙන් ඉන්න. ඔබ යම් උසස් ගුණයක් ඔබ තුල තියෙනවා නම් ඔබ තව කෙනෙක්ට ගරහන්න යන්න එපා. ওই මිනිස්සයා අයියෝ එපා වෙනවා. වැඩක් නෙවෙයි මිනිස්සාට ඔක නවත්ත ගන්න බෑ. කොච්චර නම් මං කියලා දිනවද? මේ මිනිස්සු ධර්ම දානෙ දීලා නැහැ ජීවිතේ. මේ මිනිස්සු අනිත් අයට කරදර හිරියර කරලා තියෙනවා. ඔවුන්ට ඒ ඥාණය උපදින්නේ නැහැ. ඒකයි ඔවුන් ඒක අයහපත් කියලාවත් සමාජයට කියන්නේ නැත්තේ. තේරුණාද? එහෙනම් මම මේ දේශනාව නවත්තන්න. මේ දේශනාවේ අරමුණ තමයි ඇයි මම මේ පැය ඉඳගන්නේ කියලා හොඳට දැනගෙන ඉඳගන්න. නැත්තම් ඔබට මේ පැය ගැන මහා වෛරයක් ඇති වෙන්න පුළුවන්. මේ ඊළඟ දවසේ මේ පැය ගත කරන්න කම්මැලිකමක්, අලස ගතියක්, වෛරයක්, ඕනෑකමක් නැතිකමක් දැනෙන්න පුළුවන්. තේරුණාද? ඒ හින්දා මේ පැය ගැන හොඳට අවබෝධයෙන් මානසිකාරය කරලා මේ පැය වෙන් කරන්න ඕනි කියලා වෙනම සැලසුම් කරමින් පැයක් ගත කරන්න. විනාඩි 5-10ක් හරි ගත කරලා නිතර හිතන්න මන් දන්නවා අර මන් දින 260ක සැලසුමක් හදලා දුන්නේ. ඔය දින 260 පළවෙනි සති දෙකේ ගොඩාක් අය ඕක වෙන් කරන්නේ නැහැ. මම කියන්නේ පළවෙනි සති දෙක වෙන් කරලා සමාව දෙනුනේ අමතුමක් ආවා.
පළවෙනි සති දෙක වෙන් කළා ඔබ වෙනම සැලසුම් කරන්න. මම මේ පැය වෙන් කළ යුතුයි කියලා හිතන්න. එහෙමත් කමන්නේ. දැන් ඕකවත් කරේ නෑනේ. මෙච්චර කාලයක්. ඒ හින්දා ඒ උදවිය මං ඉස්සරහට යනවා. ඒ උදවියත් එක්ක මට යන්න අමාරුයි. මොකද මම පැය වෙන් කරන හින්දා මං ඉස්සරහට යමින් ඉන්නවා. නමුත් ඒ වගේ පිරිසක් ඉන්නවා නම් දින 14කට පස්සේ හරි කමන්නේ. පැය වෙන් කරන සැලසුමක් හදාගන්න. ඒ කියන්නේ අපි අප්‍රේල් 17 නේ හැදුවේ. 17 27 අප්‍රේල් 30 මැයි එක වගේ එන්නේ. ඒ වෙනකොටවත් දිනකට පැය වෙන් කරන එක හදාගන්න පුළුවන්. හැබැයි මම කියන්නේ නම් අද ඔබට ඒක කරන්න පුළුවන් වෙනුනේ අමාරුවෙන් හරි. ඒ අමාරුකම් අපහසුකම් දරාගෙන කරන්න. ඒ වෙලාවේ ඔබේ අමාරුකම් අපහසුකම් එක්ක වෙන මොකුත් නෙවෙයි කරන්නේ. යුද්ධයක් ඕක. මම ඔය පුංචි වීඩියෝ එකක් දැම්ම කලින් මේ යුද්ධයක් කරන්න කෙලෙස් එක්ක. මේ කෙලෙස් ඇවිල්ලා කියනවා දැන් මූලිකව ඔබ නැගිටවන කෙලෙස් ටික ඔබ මෙල්ල කරගන්න ඕනේ. දැන් ඔබට කියනවා ගිහින් ෆෝන් එක ගන්න, දැන් ගිහින් අරක හදාගෙන බොන්න, අරක දැන් දාලා තියෙන්නේ, මේක කරලා තියෙන්නේ, මේක කරේ නැත්නම් ඔබට මෙහෙම වෙනවා, හෙට ඉඳලා පටන් ගමු. මෙන්න මේ වගේ කෙලෙස් ඇවිල්ලා ඔබේ මුලින්ම දැවැන්ත කෙලෙස්, මම බලවත් චේතනා සහිත කෙලෙස් ඇවිල්ලා බෙලි හරවන්න, අත්පය හොරවන්න, වම් අත උඩින් දකුණු අත ගන්න නැගිට්ටවල යවන්න හදනවා මුලින්ම. ඔබ ඒ ටික මැඩගෙන ඉන්නකොට කාලයක් ඇද්දී ඔබට මේ පැය පොඩ්ඩක් ගත කරන්න පුළුවන් උසස් මට්ටමකට එනවා. නිදහසේ. එතකොට ඔබට පැයක් නෙවෙයි පැය 3ක් 4කුත් ඉන්න පුළුවන් ගතිය ඇවිල්ලා. සමාව දෙන්න ඕනේ. අමාරුවෙන් ගතියක්. ඇවිල්ලා පැය 2ක් විතර. ඒ පැයෙන් පස්සේ ඊට පස්සේ එනවා බලවත් චේතනාව. දැන් යන්න ඕනේ, දැන් ඇති. ඒ වගේ. සමහර වෙලාවට ඔය මේ හැමදේම මේ දේශනාව කියන්න අමාරු හින්දා දෙක් වෙන හින්දා සමහර උදවිය කියනවා බිම ඉඳගෙන ඉන්න හොඳ නෑලු, රෝගී වෙනවලු. එහෙම එකක් නෑ. මං ඉස්සරහට ඔප්පු කරලා පෙන්නන්නම්. මුලින්ම ඔය වගේ චේතනාව ප්‍රබල කෙලෙස් ඇවිල්ලා ඊට පස්සේ හිතෙන්න ගන්නවා නිකන් හිතන ඒවා. ඊට පස්සේ හිතෙන්න ගන්නවා දැන් නෑ මම නැගිටින්නේ නෑ කොහොමත් කියලා හිතනකොට පස්සේ දැන් හිතෙන්න පටන් ගන්නවා අතීතේ කරපු දේවල්, ඒ කාලේ මම ඔහොම හිමීට චේතනා ටිකක් ඇවිල්ලා ඔහොම හිමීට ඇවිල්ලා මොකද වෙන්නේ? ඔන්න එනවා ඔයාව නැගිටින මට්ටමට එනවා. තේරුණා? ඒ කෙලෙස් ටික හිමීට ඇවිල්ලා වැඩි වෙලා යා ගේන්නේ ඊට පස්සේ අතීතයේ වෙච්ච දේ මෙනෙහි කරන මට්ටමට ඇවිල්ලා ආය පාරක් නැගිටලා ෆෝන් එක ගේන තැනට හරි, නැත්නම් බත් ටිකක් කන තැනට හරි, නැත්නම් අම්මව හම්බෙන තැනට හරි, යාළුවෙකුට මෙහෙම කෝල් එකක් දාලා බලන්න ඕනේ හරි, නැත්නම් ගෙදර පැලයක් තියෙන තැනට යන්න හරි, මොකක් හරි එකක්. පූසට මොකක් හරි, ඔය වගේ මොකක් හරි තැනකට ඔබව නැගිට්ටන්න එකක් ගේනවා. තේරුණා? එතකොට ඒ වෙලාවෙත් නෑ මම නැගිටින්නේ නෑ, මම කීරියවෙන්ම ඉන්නවා කියලා. ඔන්නෝම බොහොම අමාරුයි. මේ කෙලස් කියන දේවල් ඔබව නැගිට්ටන්න හදනවා. තේරුණා? හැබැයි මතක තියාගන්න, ඔබ ණය අරන් තියෙනවනම් ඔබ ජීවිතේ, ඔබ ප්‍රශ්න වැඩි කරන් තියෙනවනම්, එතකොට ඒ වගේන් අපිට එකවරම කඩාපයින්න අපිට පැනලා යන්න අමාරුයි. අපිට ජීවිතේ දරපලන්නම් මඩ ගහන වෙන්න පුළුවන්, බිරිඳ කතා කරන වෙනවා වෙන්න පුළුවන්, කොහේ ගමනක් යන්න. ඒ වෙලාවට මම මේ පැය ගත කරනවා කියලා ඉන්නේ. අපි මං කියවනේ පැය අර්ථය. පැය තියන්නෙම අනවශ්‍ය දේ නවත්තන්න මිසක අවශ්‍ය දේයින් පැනලා යන්න එහෙම නෙවෙයි. ඒක ද්වේෂයක්. තමන්ගේ වගකීම්, තමන්ගේ පොරොන්දු, තමන් කළ යුතු දේවල් නොකළ යුතු දෙයින් මිදීමට ආරම්භයක් පිණිසයි මම මේ කරන්න කියන එක. ඒකයි තපස්වරු ගිහි ජීවිතෙන් නික්මලා ඉවරලා සමාධියෙන් ඉහළට යන්නේ. ඔබ එහෙනම් තපසෙක් වෙන්න ඕනේ. ඔබ බිරිඳ සමග විවාහ වුණා නම් ඔබ ජීවිතේ වගකීම් පොරොන්දු කරගෙන ඒව ඉෂ්ට කරන්න ඕනේ. තමන්ගේ අම්මට උදව් උපකාර කරන්න ඕනේ, කළගුණ සලකන්න ඕනේ. තමන්ගේ අම්මා උයනවා, උදේ පාන්දරවත් බත්පතු වෙනවා, දවල් බත්පතු වෙනවා, රාත් බත්පතු වෙනවා, කන්න දෙනවා. අපිට කියන්න බෑ මේ ඔබ මේ අපි හැදුවා නම් අපිට කන්න දෙන්න ඕනේ. අපමට ඕන විසිකන්න පුළුවන්. තේරුණාද? එමෙ හැදපු බලියට කන්න දෙන්න ඕන කියලා එකක් නෑ මේ ලෝකේ. හරිද? ඒ යුතුයකම් වගකීම් අම්ම ඉටු කරන්නේ. ඒින්ද අම්මේ යුතුයකම් වගකීම් ඉටු කරනවා වගේම අපිටත් යුතුයකම් වගකීම් තියෙන ඉටු කරන්න. ඒක මතක තියාගන්න ඕනේ. එහෙනම් මම මේ දේශනාව නවත්තන්නම්. නැවත මතක් කරන්න මේ පැය කුමක්ද කියන කාරණාව. මේ දක්වා මේ දේශනාව සවන් දුන්නේ යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාගේ සිතේ සෝමනස්සය පිණිස මම කියන්නේ ඔබ ඊට විශිෂ්ට මහා උතුම් පුද්ගලයෙක්. තේරුණාද?
මං අධිෂ්ඨාන කරන ඔබේ නිරෝගිමත්කම, ඔබේ සමාධිය, ඔබේ දීර්ඝායුෂය, ඔබේ ආයුෂය තව බොහෝ දියුණු වේවා කියලා. ඔබට තෙරුවන් සරණ ලැබේවා.